හිතෙන දේ වෙන්නේ. වෙනදී හිතා ගන්නද? වැදුර වැදිල්ල නම් හිතා ගන්න බෑ. මට කතා කරගන්න බෑ. ඔයාට මොකෝ හිතෙන්නේ? මට හිතෙනවා මම කෙල්ලෙක් කියලා. මොකක්? මෙයාට අදත් පැනලා. පැනලා? නෑ. මං කෙල්ලෙක්. එහෙමද? ඔයා කොහොමද ඔප්පු කරන්නේ ඔයා කෙල්ලෙක් කියලා? ඇයි පේන්නේ නැද්ද මං කතා කරන විදිය? මං කෙල්ලෙක්. අයියෝ මේ ඇති. ඔයා කොල්ලෙක්. ඔයාට ඔය පැනලා ඉන්නේ. ඔව් හොඳේ. ඔයා මේ අපිත් පන්නන්න හදන්නේ. මල කෝලම් අපි තේ කප්පුමු. තේ බොන්න කොයිද ඔය සල්ලි තියෙන්නේ? තියෙන ටික එකතු කරලානේ බං කෑල්ල ගත්තේ. සල්ලි මොකටද අනේ තේ බොන්න? මම තේ හදන්නම්. බයිලා ගන්න එපා. ඔයා වතුර එකක් කරත් කරගන්න දන්නේ මම දන්නවා තේ හදන්න. මං කෙල්ලෙක්. ඉන්නකො මං හදන් ඉන්න. මේ අර මොනවා කරගනිත් දන්නේ නේ. ඒක තමයි. එයාට හොඳටම පැනලා ඉන්නේ. අපි ගිහිල්ලා කෝකට බලමු පොඩ්ඩක්. තව විනාඩි දෙකකින් තේ ලෑස්ති හොඳේ. හරියා. මෙයා ඕ යනවා. මචං තත්ති බයන්තරයි මේක මොකක් හරි කරන්න වෙනවා ඉක්මනට. ඇයි? මොකක්ද අවුල? අවුල? එයාට කොහොමද මොකද පැහැදිලි කරලා දෙන්නේ? මම දන්නවා. මේ උඹේ කලිසමස්ස බලපන්. කලිසමස් බලන්න? ඒ මොකටද? ලැජ්ජිතන කතා කියන්නේ. බලපන් කලිසමස්ස. බැලුවා. බැලුවනේ. මොකද්ද දැක්කේ? දුම්කොළ නට්ටා. දුම්කොළ හරියයි. උඹේ දුම්කොළ නටු තියෙන්නේ කාට? පිරිමින්ටද ගෑනුන්ටද? පිරිමින්ටනේ. ඒක තමයි බල්ලෝ කිව්වේ. තෝ පිරිමි. ඔයාට පැනලා. ඔව්නේ. මම පිරිමියෙක් නේ. මට පැනලා නේ. මම පිරිමියෙක් නේ බං වයිසු. ඔය තේරුණේ ගොනාට වගේ. දැන් ඔයා හරි දෙයකට පැනලා. සතුටුයි. අම්බෝ බං. මට පොඩි වෙලාවක් දියන් යා මං ඉන්න. පැන්න බං. මේ අරයා ගොඩක් වෙලාවක් තිස්සේ තාම නෑ. පොඩ්ඩක් ගිහලා බලමුද අපි දෙන්න? ඔව් ඒක හොඳයි. ඩයල් එකත් පොඩ්ඩක් අවුලුයි. අපි පොඩ්ඩක් ගිහලා බලන්න. බේබියා ඔය මොකද්ද උඹ කරන්නේ? ඇයි? චූ කරනවා. ඕම ඇයි ගෑනු හිටගෙන චූ කරනවා දැකලා තියද?